Hi boys and girls, ඉතින් මොකද වෙන්නේ? අදත් ගෙනාව ඉතින් සුපිරි වීඩියෝ එකක් අද ගෙනලා තියෙන්නේ කාප්ලෑන් මැප් එකක් හදන වීඩියෝ එකක් තමයි. අනිවාර්යෙන් ඉතින් වීඩියෝ බලන්න කලින් subscribe පාරක් දාහල්ලා, like පාරකුත් දාහල්ලා, subscribe දාහ ගන්න full support එකක් ඕන උඹලගෙන්. අනිවාර්යෙන් subscribe කරහල්ලා, subscribe පාරක් දාලා, like පාරක් දාලා එහෙම වීඩියෝ එක බලන්න යන්න. හරි. අද ගෙනලා තියෙන්නේ කාප්ලෑන් මැප් එකක් හදන විදිය තමයි. අර කට්ටිය කාප්ලෑන් මැප් හදලා මේ සුපිරිම දාලා දිනවා ඔයාලා දැකලා ඇති දනුකයි එම් කාප්ලෑන් මැප් එකක් හදලා මැප් එක වයිරල් ගියා එම ඔයාලට මතක ඇති. හරි ඉතින් අපි වැඩි කතා කරනකොට වීඩියෝ එකට යන්න. හරි මුලින්ම මේ වගේ ප්‍රොෆයිල් එක ටච් කරගන්න ඕන. ප්‍රොෆයිල් එක ටච් කරගත්තට පස්සේ මෙන්න මෙතනින් මෙන්න මෙහෙම පල්ලෙහාට ගිහපුවාම කාප්ලෑන් කියලා එකක් ඇති. ඒ කාප්ලෑන් කියන එක ඔබන්න ඕන ඔයා. හරි ඒක ඔබාගත්තට පස්සේ මේ මෙතන මේ අයිකන් එක ඔබා ගන්න ඕනේ. හරි මේ නම් මම කලින් හදු මැප් එකක් ඒක වැඩක් නෑ ඒක ජරා වුණා. අලුත් එකක් ඔයාලට හදන්න ඕන නම් මම අතන මේක වැඩක් නෑ හරිද මේ අවුල් ගේප් මැප් එකක් මේක හරිද ඔයාලට අලුත් එකක් හදා ගන්න ඕන නම් මෙතන ක්‍රියේට් මැප් කියලා තියෙනවා එතන ක්‍රියේට් මැප් කියන එක ඔබන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයාලට මෙතන මැප් ගොඩාක් පේන මැති එතන සුපිරි මැප් එකක් තෝරලා ගන්න. මේ විදිහට ඔයාලට කැමති මැප් එකක් තෝරලා මෙතනින් ගත්ත හැකි. මම මෙන්න මේ මැප් එක තෝරනවා. ඊට පස්සේ මෙතන create map කියලා තියෙන්නේ එතන ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට මැප් එකට යනවා. මේ විදිහට මැප් එකට ගිහපුවම ඔයාලට කැමති විදිහට මේ උඩට පල්ලෙහාට ගිහිල්ලා ඔයාලට කැමති විදිහට මේ තියෙන මේ පැත්තේ එක දාලා සුපිරියටම හදාගත්ත හැකි ඔයාලට. මම මෙතන කටහඬ දෙන්න යන්නේ නැහැ මොකද ඔයාලට තේරෙනවනේ ඔයාලා බලලා පොඩ්ඩක් ඉගෙන ගන්න. හරි ඉතින් මේ විදිහට තමයි මැප් එක හදාගන්නේ. මෙතන මේ පල්ලෙහාට ගොඩක් ඒවා තියෙනවා. ඔයාලට කැමති ඒවා දාලා කැමති විදිහට කැමති එකක් හදාගත්ත හැකි. මම බලන්න උදෙන් හදන එක. කවදාවත් මෙහෙම එකක් දැකලා තියෙනවද? ඔයාලටත් කැමති විදිහට කවදාවත් කවුරුත් හදලා නැති විදිහට ඔයාලට මැප් එක ඩිසයින් කරගන්න පුළුවන්. ඔයාලට මෙන්න මෙතන ඊට පස්සේ මේ save කියලා එකක් තියෙනවා. ඒ save කියන එක උඩ ක්ලික් කරාම තමයි ඔයාලගේ map එක save වෙන්නේ. හරිද? මේකේ තියෙනවා දැනට free fire එකේ තියෙන හැමදේම තියෙනවා මේකේ. ගෙවල් ගස් පඳුරු පතොක් ගස් එහෙම ඔක්කොම ගේම් එකේ තියෙන සේරම තියෙනවා. ඔයාලට කැමති තැනකින් කැමති විදිහට මේවා තියාගත්ත හැකි. උඩරිම පුළුවන් තරම් උඩරිම ගස් දාන්න බලන්න. එතකොට තමයි පොඩ්ඩක් මැප් එක ලස්සන වෙන්න ඔය පේනවනේ ගල් එහෙම. පොකුණක් එහෙම ලස්සනට ගෙවල් ටිකක් දාලා ලස්සනට හදන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ඔය විදිහට මැච් එකට ආවට පස්සේ අපිට මැච් එක ප්ලේ කරලා බලන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මැප් එක අනිත් අය හදලා තියෙන නිකන් කස්ටම් මැප් විදිහටම තියෙනවා මේ මැප් එකත් අය කස්ටම් වගේම තමයි යාළුවෙක් එක්ක આવොත් එහෙම හෙඩ්ෂොට් කස්ටම් එකක් තමයි මේක. ඉතින් සුපිරි මැප් එකක් කියලා හිතනවා. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම අත්හදා බලන්න කියලා මතක් කරනවා. ඔයාලගේ මැප් එකත් වයිරල් යයි කියලා මම හිතනවා. අනිවාර්යෙන් ඔයාලගේ මැප් එක හදලා මැප් එකේ කෝඩ් එක මට එවන්න. හරි මෙතන ඔයාලගේ මැප් එක දැන් වැටලා තියෙනවා. ඔයාලා ප්ලේ කරලා බලන්න ඕන නම් මෙන්න මෙතන හරි ඉතින් මේ විදිහට මැප් එක මගේ සේව් වුණා. දැන් ඔයාගේ ප්‍රොෆයිල් එකට ඕන කෙනෙක් ඇවිල්ලා බැලුවාම කාප්ලෑන් කියන තැනට ගිහපුවාම ඔයාගේ මැප් එක එතන තියෙනවා. හරි ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. අනිවාර්යෙන් subscribe කරන්න අමතක කරන්න එපා. like පාරකුත් දාපල්ලා.
යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. වීඩියෝ හොඳයි නම් ඒත් subscribe කරහල්ලා, වීඩියෝ එක නරකයි නම් ඒත් subscribe කරහල්ලා, වීඩියෝ හොඳ නැත්නම් ඒත් subscribe කරහල්ලා. අදට මම ගිහලා එන good bye.